තවත් නම් ඉවසන්න බෑ ඕයි. මගේ මුත්‍රා බොක්ක පැලෙන්න වගේ. අයියෝ බන්තෝ ගෑණියෙක්ද කියහන්කෝ මෙච්චර මේ තැන් තියනවා චූ දාන්න. තෝ ගෑණියෙක් නෙමෙයිනේ. ඔය තනක් බල්ලා ඉන්නකි චූ කරපන්කෝ. ඔබ දන්නවනේ මට කවුරුත් ඉන්න තැන චූ යන්නේ නැහැ කියලා. ඔබත් අනික් පැත්ත හැරිලා තව කවුරු හරි එනව නම් කියහන්කෝ. ගෑණියෙක් වෙන්න ඕන එකෙක්. අම්මලා කීමට පිරිමියෙක් වුණාම ওই වගේ දේවල් වෙනවා. මං එහා පැත්ත හැරලා බලන්නම් කවුරු එනවද කියලා. තෝ දාගනින් ඕකේ. අඩෝ උඹලා තමයි බං නියම යාළුවෝ. හරි හරි දාගනි. ඒ පැත්තෙන් නෑ. මේ පැත්තෙන් නෑ. සුපිරියේ ඉක්මනට දාගනි. ඒ පාර මොකද බං? අර බලපන් පාතින් හෙලිකොප්ටරයක් යනවා. ඒ හෙලිකොප්ටරේ ඉන්නේ උන්ට. උඹේ ඔය චූටි බිජ්ජපෙනේ කියලාද බය? ඔව් බං ඒ සද්දටයි උන් බලන් ඉහින්දයි මට යන්නේ ඕයි. අදෝ එහන් මේ කන පැලෙන්න ගහනවා මට මල වැල්ලා ඉන්නේ. පාඩුවේ එහා පැත්තල චූපාර දාගනින් මං දෙපැත්තේ කවුරු හරි එනවද කියලා බලන්නම්. හරි? මල වන්නන්න එපා. දාපන්. අවුලන්න හෙලිකොප්ටර් ගියානේ. කෝච්චිය આવොත් තමයි දැන් අවුල්. අදෝ මේ ගොපලු වෙනවා. අයියෝ මේ ගොපලුට මල පැල්ලා වගේ එන්නේ බලපන් එන හැටි. ඒක තමයි අපි ඊයේ ගැහුවානේ. මං හිතන්නේ ඒකට මල පැනලා එන්නේ ඔය. බය වෙන්න එපා. සිංහයා තනියෙන් ආවට කොටියා ඉන්නේ දෙන්නෙක් එක්ක. අනිවාර්යෙන්.